හොඳයි එතකොට අපි වැඩසටහනක් ආරම්භයක් වශයෙන් සූත්‍රයක් සාකච්ඡා කරගන්නවා. අද දවසට නියමිත සූත්‍රය බීජ සූත්‍රය. ඒ සූත්‍රයේ අර්ථය අපි මුලින්ම සලකා බලමු. පංචමානි භික්ඛවේ බීජ ජාතානි කතමානි පංච මූල බීජං කන්ද බීජං ඵල බීජං අග්ග බීජං බීජ බීජං චේ පංචමං ඉමානි චස්සු භික්ඛවේ පංච බීජ ජාතානි අඛණ්ඩානි අපූතිකානි අවාතාත පහතානි සාරාදායිනි සුඛසායිතානි පඨවිච නාස්ස ආපෝච නාස්ස අපිනු ඉමානි භික්ඛවේ පංච බීජ ජාතානි බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජයොන්ති. මහන්නේ මේ බීජෝ 5 දෙනෙහි කවර 5 දෙනෙක් දෙයත් මූල බීජය. මූල බීජ කියලා කියන්නේ මුල් වලින් හට ගන්නා කියන ස්වභාවය. එහෙම නැත්නම් කහ ඉඟුරු වගේ දේවල් මුල් වලින් හට ගන්න. කන්ද බීජ කඳෙන් පැලවෙන දේවල් වලට කියනවා කන්ද බීජ කියලා. ඵල බීජ ඒ කියන්නේ පුරුක් වලින් පැලවෙන දේවල්. ඊට පස්සේ අග්ග බීජ අග්‍ර වලින් පැලවෙන බීජ. ඒ වගේම බීජ කියලා කියන්නේ ඇට වලින් පැලවෙන දේ. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා බීජය 5 දෙනෙක් තියෙනවා. මුල් වලින් පැලවෙන, කඳෙන් පැලවෙන, පුරුක් වලින් පැලවෙන, අග්‍රයෙන් පැලවෙන, බීජ වලින් පැලවෙන. මහන්නේ මේ පංච බීජය නොකඩුනාහු අඛණ්ඩානි. කියන්නේ මේ බීජ ඒ පැලවෙන ස්වභාවය නැති වෙන විදිහට ඒක කැඩිලා නැත්නම් මේ පංච බීජ නොකඩුනාහු කුණු නොව්වාහු ඒ පංච බීජය කුණු වෙලා නැත්නම් අවු සුළඟින් නොපහලාහු ඒ කියන්නේ අවුවෙන් සුළඟින් විනාශයටපත් වෙලා නැත්නම් පිහිටි සාරය ඇත්තාහු ඒකේ හරය පිහිටලා තියෙනවා නම් එහෙම නැත්නම් බොල් වෙලා නැත්නම් ඒ බීජය සාරවත් ගතියෙන් යුක්ත නම් සුඛසායිතානි ඒක මනාකොට ආරක්ෂා වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් සමහර බීජ පැල කරනකොට 3 මාසයක් 4 මාසයක් වගේ හොඳට ආරක්ෂා කරලා තියාගෙන තියෙනවා නම් පිහිටන පොළවද නොවේ නම් ඒ බීජයන් පැල කරන්න සුදුසු පොළවක් නැත්නම් තෙත් කරන ජලයේද නොවේ නම් ජලයත් යෙදිලා නැත්නම් මහන්නේ මේ පංච බීජය වෘද්ධියට විරෝධියට විපුලත්වයට පැමිණෙද්ද. ඒතර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා එහෙම නොකැඩුණු ඒ වගේම කුණු නොවිච්ච අවුවෙන් සුළඟෙන් විනාශ වෙලා නැති මනාකොට සාරයේ තියෙන බොල් වෙලා නැති මනාකොට ආරක්ෂා කරලා තියෙන 3 මාසයක් 4 මාසයක් වශයෙන් මනාකොට සුරක්ෂිතව තබා ගත්තා වූ යම් බීජයක් වෙනවා නම් මේ 5 ආකාරයේ ඒවා පිහිටන පොලවක් නොවේද? ඒවා පොළවේ පිහිටලා නැත්නම් ඒ වගේම වතුරෙන් තෙත් වෙලා නැත්නම් ඒ බීජය ටික මේ පංච බීජයේ වෘද්ධියට විරෝධියට විපුලත්වයට පැමිණෙනවද කියලා අහනවා. ඒ බීජය වැඩෙනවද? වර්ධනය වෙනවද? මහත් භාවයටපත් වෙනවද කියලා අහනවා. මහන්නේ මේ පංච බීජය කැඩී ගියාහු කුණු වූවාහු අවසුලංගින් නොපලාහු සාරාදායි නොව්වාහු සුඛසායිත නොව්වාහු පොළවද ඇතනම් ජලයේද ඇතනම් මහණෙනි මේ පංච බීජය වෘද්ධියට විරෝධියට විපුලත්වයට පැමිණෙද්ද. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහන්නේ මේ පංච බීජය කැඩිලා තියෙනවා නම් කුණු වෙලා තියෙනවා නම් අවුවෙන් සුළඟේ විනාශ වෙලා තියෙනවා නම් හර ස්වභාවය නැතිව බොල් වෙලා තියෙනවා නම් මනාකොට සුරක්ෂිතව තැබිලා නැත්නම් එහෙම නැත්නම් මනාකොට සුඛසායිත ස්වභාවයක් නැත්නම් පොළවත් තියෙනකොට ජලයක් තියෙනකොට මේ පංච බීජය වැඩෙනවද කියලා අහනවා. වහන්ස ඒ නොවේමයි. ඒකට හේතුව මොකද්ද? ඒ කියන්නේ බීජයේ පැලවෙන්න අවශ්‍ය ස්වභාවය නැහැ. පොළව තිබුණාට වතුර තිබුණාට බීජයේ පැලවෙන්න අවශ්‍ය ස්වභාවය නැත්තම් ඒ බීජය පැලවෙන්නේ නැහැ. මුලින් ඇහුවේ බීජය හොඳට තියෙනවා. හැබැයි පොළවත් නැහැ වතුරත් නැත්තම් ඒ බීජය පැලවෙන්නේ නැහැ. ඊට පස්සේ මහන්නේ මේ පංච බීජය නොකඩුනාහු කුණු නොව්වාහු සාරයේගෙන දෙන්නාහු සුඛසායිත වූවාහු වෙද්ද පොළවද ජලයේද ඇද්ද එකල්ලි මේ පංච බීජය වැඩිවීමට විශේෂින් නැගීමට විපුල භාවයට පැමිණෙන්නේද? ඒ කියන්නේ බීජත් හොඳට තියෙනවා නම්
පොළවක් තියෙනවා නම් වතුරක් තියෙනවා නම් මේ පංච බීජෝ වැඩිවීමටපත් වෙනවද කියලා අහන්නේ. පත් වෙනවද? ඔව්. වහන්සේ එසේමය. මහන්නි පඨවි ධාතුව යම්සේද එසේම චතුරු විඥාන ස්ථිතියෝ දත යුත්තාහ. මහන්නි ආපෝ ධාතුව යම්සේද එසේයින් නන්දි රාගයේ දත යුත්තාහ. මහන්නි පංච බීජෝ යම්සේද එසේයින් ප්‍රත්‍ය සහිත කර්ම විඥානේ දත යුතුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ උපමාව උපමේයට සංසන්දනය කරනවා. පඨවි ධාතුව යම්සේද එයින් චතුරු විඥාන ස්ථිතියෝ දත යුත්තාහ. පඨවි ධාතුව කියන්නේ පොළව. පොළව කියලා කියන්නේ විඥානයේ පිහිටන්න පුළුවන් ආකාර හතර කියලා කියනවා. අපි ගිය සතියේ සූත්‍රයේදී උපේ සූත්‍රයේදී කතා කරා විඥානයේ පිහිටන්න පුළුවන් පොළවවල් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. විඥාන ටිති හතරක් තියෙනවා. රූපාරම්මණයක් කරගෙන විඥානයේ පිහිටනවා. වේදනාරම්මණයක් කරගෙන විඥානයේ පිහිටනවා. සංඥාව ආරම්මණයක් කරගෙන විඥානයේ පිහිටනවා. සංස්කාරය ආරම්මණයක් කරගෙන විඥානයේ පිහිටනවා. එතකොට රූප වේදනා සංඥා සංඛාර කියන ස්වභාවයන් ආරම්මණයක් කරගෙන තමයි විඥානයේ පිහිටන්නේ. එතකොට මේ පොළව කියලා කියන්නේ විඥානයේ පිහිටන භූමි හතර තමයි රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය. මහන්නේ ආපෝ ධාතු යම්සේද. එහෙම නැත්නම් ජලය කියලා කිව්වේ නන්දි රාගයයි දතේතු. බීජය පොළවේ පිහිටියාට පස්සේ වතුර දැම්මොත් තමයි ඒ බීජය පැලවෙන්නේ. ඒ වගේ මේ විඥාණය රූපාරම්මණයක, වේදනාරම්මණයක, සංඥාරම්මණයක, සංස්කාරම්මණයක පිහිටනකොට වැඩිවීමට හේතු වෙන්නේ නන්දි රාගයේ යෙදුනොත්. ඒ කියන්නේ නන්දි රාගය කියලා කියන්නේ මේ ආරම්මණය කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලෙන ස්වභාවය. එහෙම නැත්නම් පිනවීමෙන් ඇලෙන ස්වභාවය. එහෙම නැත්නම් සතුටෙන් ඇලෙන ස්වභාවය. නන්දි රාගය කියලා කියනවා. මහන්නි පංච බීජය යම්සේද එසේයින්ම ප්‍රත්‍ය සහිත කර්ම විඥානේ දතේතිය. එතකොට පංච බීජය වශයෙන් බුදුරජාණන් අදහස් කරන්නේ හේතුන් ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ විඥාණයට, කර්ම විඥාණයට. මුලින් පැලවෙන බීජ වෙන්න පුළුවන්, කඳින් පැලවෙන බීජ වෙන්න පුළුවන්, පුරුක් වලින් පැලවෙන බීජ වෙන්න පුළුවන්, අග්‍රයෙන් පැලවෙන බීජය වෙන්න පුළුවන්, බීජයෙන් පැලවෙන බීජය වෙන්න පුළුවන්. මේ උපමාව සංසන්දනය කරේ බුදුරජාණන් වහන්සේ කර්ම විඥාණයට. මහන්නේ රූපයට පැමිණ සිටුනා කර්ම විඥානේ රූපේ අරමුණු කොට රූපේ පිහිට කොට සිටුනේද නන්දි සංඛ්‍යාත තෘෂ්ණාවෙන් තෙත් වූයේ වෘද්ධියට විරෝල්හියට විපුලත්වයට පැමිණේ. දැන් මෙතන ඉඳන් ඊළඟට කියවෙන අර්ථය අපි ගිය සතියේ කතා කරපු මේ උපේ සූත්‍රයේටම සමාන අර්ථයක් තියෙනවා. උපේ සූත්‍රයේම වචන ටිකම තමයි කියන්නේ. රූපපයම් භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. මහන්නේ මේ විඥාණය රූපය උපය කරගෙන පිහිටන්නේ පිහිටා සිටින්නේය කියලා කියනවා. විඥානයේ පිහිටනවා නම් පිහිටන්නේ රූපය උපය කරගෙන. රූපය උපය කරනවා කියලා කියන්නේ උපය කියලා කියන්නේ වෙත එළඹීම කියන එක. විඥානයේ රූපේ වෙත එළඹිලා තමයි පිහිටා සිටින්නේ කියලා කියනවා. රූපා රම්මණං රූපපතිට්ඨං නන්දූප සේවනං බුද්ධිහිං විරෝල්හිං වේපුල්ලං ආපජ්ජේය. රූපය වෙත එළඹිලා රූපය අරමුණක් කරගෙන රූපේ මත පිහිටා සිටගෙන තෘෂ්ණාවෙන් එහෙම නැත්නම් නන්දියෙන් ඇසුරු කරනකොට ඒ විඥාණය වෘද්ධින් වැඩිවීමටපත් වෙනවා, විරුල්හින් මනා දියුණුවටපත් වෙනවා, වේපුල්ලං විපුල භාවයටපත් වෙනවා කියලා කියනවා. රූපේ වෙත එළඹිලා රූපේ අරමුණක් කරගෙන විඥාණය පිහිටා සිටනකොට තෘෂ්ණාවෙන් ඇසුරු වෙනකොට තමයි මේ විඥාණය වැඩිවීමටපත් වෙන්නේ. වේදනූපයං මා භික්ඛවේ විඥානං පේයාලං. ඒ විදිහටම විඥාණය වේදනාව වෙත එළඹිලා තමයි පිහිටා සිටින්නේ. වේදනාව ආරම්මණයක් කරගෙන වේදනාව මත පිහිටා සිට තෘෂ්ණාවෙන් ඇසුරු වෙනකොට ඒ විඥානේ වැඩිවීමටපත් වෙනවා. ඒ විදිහටම සංයෝපයම් භික්ඛවේ පේයාලං. සංඥාව වෙත එළඹිලා තමයි විඥානේ පිහිටා සිටින්නේ. සංඥාව ආරම්මණයක් කරගෙන සංඥාව මත පිහිටා සිට තෘෂ්ණාවෙන් ඇසුරු වෙනකොට ඒ විඥානය වැඩිවීමටපත් වෙනවා. සංඛාරූපයං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. සංස්කාරය වෙත එළඹිලා තමයි විඥානේ පිහිටා සිටින්නේ. සංඛාරාරම්මණං සංඛාර පතිට්ඨං නන්දූප සේවනං බුද්ධිහිං විරෝල්හිං වේපුල්ලං ආපජ්ජේය. එතකොට සංස්කාරය ආරම්මණයක් කොට සංස්කාරයේ පිහිටා සිට තෘෂ්ණාවෙන් ඇසුරු කරනකොට ඒ විඥානේ වැඩිවීමට විපුල භාවයටපත් වෙනවා කියලා කියනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන තමයි විඥාන ඨිති වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ සූත්‍රයේ තමයි මේ විඥාන ඨිති හතර ගැන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට
යෝ භික්ඛවේ එවං වදෙය්‍ය අහං අඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංඛාරේහි විඥානස්ස ආගතින් වා ගතින් වා චුතින් වා උප්පත්තින් වා බුද්ධින් වා විරෝල්හින් වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති නේතං ඨානං විජ්ජති. මහන්නේ යමෙක් කියනවා නම් මේ රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරයන්ගෙන් තොරව, විඥානයාගේ ආගතින් පැමිණීමක් හෝ ගතින් යාමක් හෝ චුතින් චුතවීමක් හෝ උප්පත්තින් උත්පත්තියක් හෝ බුද්ධින් වැඩිවීමක් හෝ විරෝල්හින් මනාකොට දියුණුවටපත් වීමක් හෝ වේපුල්ලං විපුලභාවයටපත් වීමක් හෝ පනවන්නෙමි යමෙක් කියන්නේ නම් ඒ කාරණාව විද්‍යමාන නැහැ කියනවා. ඒ කියන්නේ රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරයෙන් තොරව විඥානයාගේ ඒමක්, යාමක්, චුතවීමක්, උත්පත්තියක්, වැඩිවීමක්, විපුලභාවයටපත් වීමක් පැනවෙන්නේ නැහැ කියනවා. විඥානයාගේ ඒමක්, යාමක්, චුතවීමක්, උත්පත්තියක් තියෙනවා නම්, වැඩිවීමක් තියෙනවා නම් රූපේ මත පිහිටා සිට, වේදනාව මත පිහිටා සිට, සංඥාව මත පිහිටා සිට, සංස්කාර මත පිහිටා සිටමයි ඒ කාරණාව සිද්ධ වෙන්නේ. විඥානයාගේ ආගති, ගති කියලා කියන්නේ මොකද්ද? ආගති කියලා කියන්නේ ඒම කියන ස්වභාවය. ගති කියලා කියන්නේ යාම කියන ස්වභාවය. මෙතන ඉඳන් තැනකට යන ස්වභාවයට කියන යාමක් කියලා. ආගතිය කියනකොට ඒමක්. ඒ තැන ඉඳන් මෙතනට ඒමක්. ඒ වගේ ඕලාරික මට්ටමින් කිව්වොත් විඥානයේ යම් ප්‍රතිසන්දිදායක ස්වභාවයකින් විඥානය මෙලොව ප්‍රතිසන්දියට පැමිණීම ආගතිය කියලා කියන්න පුළුවන්. එතකොට විඥානය ප්‍රතිසන්දිය පිණිස යෑම ගතිය කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම මේ ගති ආගති ස්වභාවයන් මේ මොහොතෙත් ඇහැ පහළ වෙන මොහොතෙත් කනෙන් ශබ්දය අරමුණු වෙන මොහොතෙත් ගති ආගති ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයේ තියෙන නිසාම තමයි මරණින් මත්තේ විඥානයේ ගති ආගති ස්වභාවයන් ප්‍රකට වෙන්නේ. ගති ආගති ස්වභාවය මේ මොහොතේ තියෙන කාරණාවක්. විඥානය ඒ ආරම්මණය අසුරු කරමින් ගමන් කරනවා. චුති උත්පත්ති එහෙම ප්‍රතිසන්දි ස්වභාවයට අදාළව චුත වීමක් උත්පත්තියක් තියෙනවා. ඊළඟට රූප ධාතුයාචේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. රාගස්ස පහනා වොච්චිජ්ජතා රම්මණං පතිත්ථා විඥානස්ස නහෝති. මහන් ඉදින් රූප ධාතුව පිළිබඳව රාගය මහනහොට ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳේ. කර්ම විඥානයාගේ පිහිටීමක් නොවේ. එතකොට රූප ධාතු ස්වභාවය මෙතන විස්තර කරන්නේ රූප ධාතුයාචේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. යම්කිසි කෙනෙක්ගේ රූප ධාතුව කෙරෙහි ඇලීම රාගය ප්‍රහීන වුණොත් රාගස්ස පහන වොච්චිජ්ජතාරම්මනං රාගයේ ප්‍රහාණය වෙනකොට ආරම්මණය සිඳෙනවා කියනවා. රාගයේ ප්‍රහාණය වෙනකොට අරමුණ සිඳෙනවා කියනවා. පදිත්තා විඥානසන හෝති. එතකොට විඥාණය පිහිටන්නේ නැහැ. පැහැදිලිද? දැන් මුලින් සඳහන් කළා විඥාණය පිහිටන්නේ රූපාරම්මණයක් කරගෙන, වේදනාරම්මණයක් කරගෙන, සංඥාරම්මණයක් කරගෙන, සංස්කාරාරම්මණයක් කරගෙන. එතකොට රූප ධාතු කියන ස්වභාවය මේ රූපයේ තියෙන මූලිකම ස්වභාවය. ඒ කෙලෙස් වලින් ඇසුරු නොවන ස්වභාවය. රූප ධාතු මට්ටම. ඒ රූප ධාතු මට්ටමක අත්දැකීමක් යෙදෙනකොට ඒ අත්දැකීමට රූප ධාතුව කෙරෙහි ඇලීම තිබුණොත් ඒක රූපාරම්මණයක් කරගෙන හිත පිහිටා සිටිනවා. පැහැදිලිද? එතකොට රූප ධාතුව කෙරෙහි ඇලීම දුරු වුණොත් විඥානයේ ඒ රූප ධාතුව වෙත එළඹිලා රාගයෙන් බැඳෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඒක ආරම්මණයක් බවට පත් වෙලා පිහිටා සිටින්නේ නැහැ. එහෙනම් ඒ ආරම්මණය සිඳෙනවා. පැහැදිලිද? රූප ධාතුව කෙරෙහි තියෙන ඇලීම ප්‍රහීන වුණොත් ඒ ආරම්මණය සිඳෙනවා. එහෙම සිඳුනොත් පතිත්තා විඥානසන හොති. විඥානයේ රූපාරම්මණයක් වශයෙන් පිහිටා සිටින්නේ නැහැ. රූපාරම්මණෙහි පිහිටා සිටින්නේ නැහැ. රූප ධාතුව රූපාරම්මණයක් කරගෙන පිහිටා සිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඊළඟට වේදනා ධාතුයාචේ භික්ඛවේ භික්ඛුනෝ පෙය්‍යාලං. ඒ විදිහටම වේදනාව ධාතුවේ කෙරෙහි ඇලීම ප්‍රහීන වුණොත් රාගස පහනා වොච්චිජ්ජතාරම්මණං පතිත්ථා විඥානසන හෝති. ඒ ඇලීම ප්‍රහීන වුණොත් ඒ ආරම්මණය සිඳෙනවා. එතකොට මේ වේදනා ධාතුව වේදනාරම්මණයක් කරගෙන විඥානයේ පිහිටන ස්වභාවය නැති වෙනවා. සංඥා ධාතුයාචේ භික්ඛවේ භික්ඛුනෝ පෙය්‍යාලං. ඒ කියන්නේ සංඥා ධාතුව කෙරෙහි රාගය ප්‍රහීන වුණොත්, ඇලීම ප්‍රහීන වුණොත්
ඇලීම ප්‍රහීන වීම නිසාම වොච්චිජ්ජතාරම්මනං ආරම්මණය සිදෙනවා. පතිත්ථ විඥානස නොහෝති. විඥානේ පිහිටන්නේ නැහැ. සංඥා ධාතුව කෙරෙහි ඇලෙන ස්වභාවය දුරු වුණොත් ඒ සංඥා ධාතුව ආරම්මණයක් කරගෙන විඥානයේ පිහිටන ස්වභාවය නැති වෙනවා. විඥාන ධාතුය චේ බික්කවේ බික්කුණෝ රාගෝ පහීනෝ හෝති. රාගස්ස පහනා වොච්චිජ්ජතාරම්මනං පතිත්ථ විඥානස නොහෝති. රූප ධාතුවේ හිත පිහිටන්නේ නැත්තම් වේදනා ධාතුවේ සංඥා ධාතුව සංස්කාර ධාතුව කියන මේ නාම ධර්ම වල හිත පිහිටන්නේ නැත්තම් එතකොට විඥාන ධාතුවක අත්දැකීම තමයි ඉතුරු වෙන්නේ. එතකොට මේ විඥාන ධාතුව කෙරෙහිත් බැඳීම තියෙන්න පුළුවන්. ඒ දැනීම මාත්‍රය කෙරෙහිත් ඇලීම දුරු කරගත්තොත් ඒ දැනීම මාත්‍රය කෙරෙහිත් තියෙන රාගය ප්‍රහීන වුණොත් තමයි මේ විඥාන ධාතුව ආරම්මණයක් කරගෙන පිහිටන ස්වභාවය නැති වෙන්නේ. පැහැදිලිද? එතකොට පතිත්තා විඥානසන හෝති. එතකොට විඥාණයම අරමුණක් කරගෙන පිහිටන ස්වභාවය නැති වෙනවා. තං අපපතිට්ඨිතං විඥානං අවිරුල්හං අනபிසංඛච්ඡ විමුත්තං විමුත්තත්තා තිතං තිතත්තා සන්තුසිතං සන්තුසිතත්තා නපරිතස්සති අපරිතස්සං පච්චත්තයන් ඒව පරිනිබ්බායති කීනා ජාති වුසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. එහෙම අපපතිට්ඨිත විඥාන ස්වභාවයටපත් වුණොත් විඥාණය රූපයක හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංස්කාරයේ පිහිටා නොසිටියොත් එහෙම නැත්නම් ඒ නාම රූප අත්දැකීම විඥානයේ පිහිටා නොසිටියොත් අපපතිට්ඨිතං විඥානං අවිරුල්ලං එතකොට වර්ධනය වෙනවද? නෑ, විඥානේ වැඩෙන්නේ නෑ. අනபிසංඛච්ඡ මතු ප්‍රතිසන්දි 10ක ස්වභාවයේ පිනිස අபிසංස්කාර රැස් වෙන්නේ නැහැ. මොකද විඥානේ නාම රූපයක් පිළිඹු වෙලා නැහැ. විඥානේ නාම රූපයක් පිහිටලා නැහැ. විඥානේ නාම රූපයක් පිහිටා සිටියොත් අවිද්‍යා ප්‍රත්‍ය ලැබෙනකොට අවිද්‍යා ප්‍රත්‍යෙන් සංස්කාර උපදවගෙන ප්‍රතිසන්දි 10ක ස්වභාවය සකස් කරනවා. එතකොට මෙතන අපපතිට්ඨිත විඥානයේ ස්වභාවය තමයි නාම රූපයක් විඥානයේ පිහිටා සිටියේ නැත්නම් අවිරුල්හං ඒ විඥානේ වැඩෙන්නේ නැහැ. අනபிසංඛච්ඡ ප්‍රතිසන්දි 10ක ස්වභාවයට අபிසංස්කාර කරන්නේ නැහැ. තණ්හා වශයෙන් මාන වශයෙන් ditthi වශයෙන් කෙලෙස් වලින් ඇසුරු වෙන්නේ නැති වුනහම විමුක්තං අනபிසංඛච්ඡ විමුක්තං අபிසංස්කාර නොකොට තණ්හා මාන ditthi වලින් හිත මිදෙනවා. විමුක්තත්තහ තිතං එහෙම කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගේ හිත මිදුනොත් තිතං කියන්නේ සිටියේ වෙනවා. එහෙම නැත්නම් හිත නවතිනවා. කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගේ හිත මිදෙනකොට හිතේ නැවැත්ම ඇති වෙනවා. තිතත්තා සන්තුසිතං නැවතුනේ සිටියේ සන්තුසිත වේ. සතුටු වේ. සන්තුසිතත්තා නපරිතස්සති සන්තුසිත වූයේ කෙලෙසුන්ගෙන් තැති ගැනීමක් ඇති නොවේ. අපරිතස්සං පච්චත්තං යේව පරිනිබ්බායති කෙලෙසුන්ගෙන් තැති නොගත්තේ මෙලොව වශයෙන්ම පිරිනිවේ. කීනා ජාති යම් ජාතියක් තිබුණා නම් ඒ ජාතිය ක්ෂය විය. වූසිතම් බ්‍රහ්මචර්යං යම් බ්‍රහ්මචර්යාවක හැසිරෙන ලද්නම් ඒ බ්‍රහ්මචර්යාවේ වාසය නිම කරන ලදී. කතං කරණීයං කල යුත්තක් තිබ්බනම් කල අවසන් කරන ලදී. නාපරං ඉත්තත්තායාති පජානාති මත්ෙහි කටයුත්තක් නැතයි දැනගනී කියලා කියනවා. ඒ කියන්නේ මේ කමඨහන මනාකොට වැඩිම තුල විඥානයේ අපපතිත ස්වභාවයට පත් කරගත්තොත් අபிසංඛාර නොකොට කෙලසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් හිත මුදවගෙන අරිහත් භාවයේ දක්වාම හිත වැඩිවීමට අදාළ කමඨහනක් තමයි දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපි දේශනාව පැහැදිලි කරගන්නකොට මුලින්ම පැහැදිලි කරගන්නේ ඒ පාළි අර්ථය. ඊට පස්සේ මේ දේශනාවට තව ටිකක් පැහැදිලි කරගෙන ප්‍රායෝගිකව අපේ ජීවිතවලට ගලප ගන්න උත්සාහවත් වෙන එක තමයි අපි සූත්‍ර සාකච්ඡාවක් වශයෙන් සිද්ධ කරන්නේ. එතකොට මුලින්ම බුදුරජාණන් වහන්සේ බීජ පහක් ගැන සඳහන් කළා. බීජ පහ විනාශ වෙලා නැත්තම්, කුණු වෙලා නැත්තම්, ඒවා පැලවෙන ස්වභාවය තියෙනවා නම් පොළව තිබුණේ නැත්තම්, වතුර තිබුණේ නැත්තම් ඒක පැලවෙන්නේ නැහැ. ඒ වගේම බීජ පැලවෙන ශක්තිය නැතුව තියෙනකොට පොළව කොච්චර හොඳට තිබුණත්, ජලය තිබුණත් ඒ බීජයන් වර්ධනය වෙන්නේ නැහැ. එතකොට බීජය මනාකොට තිබුණොත්, පොළවේ පිහිටා සිටියොත්, ජලය ලැබුණොත් ඒ බීජය වර්ධනය වෙනවා. ඒ වගේ මේ විඥානය කියන එක නිරන්තරයෙන්ම රූපය, වේදනාව, සංඥාව, සංස්කාර කියන ආරම්මණයන් පොළව කරගෙන තමයි වාසය කරන්නේ. විඥානයේ එක්ක රූපේ පිහිටා සිටිනවා, වේදනාවේ පිහිටා සිටිනවා, සංඥාවේ පිහිටා සිටිනවා, සංස්කාරයේ පිහිටා සිටිනවා. ඒ වගේම
නන්දි රාගය කියන ස්වභාවය, තෘෂ්ණාවෙන් ඇලෙන ස්වභාවය ඇසුරු වෙනකොට තමයි මේ විඥානේ වැඩිම සිද්ධ වෙන්නේ. එතකොට වතුර වගේ තමයි මේ කියන තෘෂ්ණාවේ ස්වභාවය. පංච බීජය වගේ තමයි ඒ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ විඥානය. විඥානයක් පහළ වෙලා යම් අත්දැකීමක් යෙදෙනකොට අත්දැකීම විඳ ගන්න මොහොත තුල කොහොමද මේ විඥානේ පිහිටා සිටින් නැති විදිහට අපේ මනසපත් කරගන්නේ? අන්න ඒකටයි අපි උත්සාහවත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් කෙලෙස් සහිත හිතේ ස්වභාවය තමයි විඥානේ නිරන්තරයෙන්ම නාම රූපයක පිහිටා සිටින ස්වභාවය. විඥානේ නිරන්තරයෙන්ම නාම රූපයක පිහිටා සිටින ස්වභාවය තමයි කෙලෙස් සහිත හිතේ ස්වභාවය. හරි. දැන් ඔන්න උදාහරණයක් අපි කතා කරොත් ඇහෙන් ලැබෙන අරමුණක් ගැනම කතා කරොත් දැන් හැම කෙනාටම මේ ඉස්සරහ තියෙන රූපයක් පේනවා කියලා හිතන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ වටාපත පේනවා කියලා. මේ වටාපත හැම කෙනාටම පේනවා. දැන් ඕගොල්ලන්ගේ අවධානය මේ වටාපත මේ ඉස්සරහ තියෙනවා කියලා මේ පැත්තේ තියෙනවා නම් ඒ බව හඳුනා ගන්න. ඒ කියන්නේ වටාපත දිහා බලනකොට ඕගොල්ලන්ගේ අවධානය මෙහෙ නේද තියෙන්නේ. හරි. වටාපත පේන විදිහට හිත තිබ්බොත් කොහෙද අවධානය තියෙන්නේ? වටාපත පේන විදිහට හිත තිබ්බොත්. ඕගොල්ලන්ගේ ආධ්‍යාත්මික පැත්තේ හිත තියෙන්න ඕනේ. පේනවා කියන එකයි බලනවා කියන එකයි දෙකක්. ඒක තේරෙනවද? අපිට රූපයක් අරමුණු වෙනකොට අපි ඒ රූපය ඇහෙන් රූපයක් අරමුණු වෙනකොට ඒ රූපයට නැඹුරු වෙලා තියෙනවා නම් ඒ මොහොතේ විඥානයන් තිතියක් කරගෙන භවය සකස් කරගෙනම තමයි තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ චුති උත්පත්තියක් පිණිස ගති ආගතියක් පිණිස කර්ම සකස් කරගෙනමයි පවතින්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මතු ප්‍රතිසන්දායක විදිහට භවය සකස් කරගෙනමයි පවතින්නේ. හරි. කනින් සද්දයක් ඇහෙනකොට ඇහෙන සද්දේ වෙතට නැඹුරු වෙලා නම් හිත පවතින්නේ. එතකොට භවය සකස් කරගෙනමයි පවතින්නේ. නාසයෙන් ගන්ධයක් අරමුණු වෙනකොට ඒ ගන්ධාරම්මණය වෙතටම හිත නැඹුරු වෙලා නම් පවතින්නේ. භවය සකස් කරගෙන පවතින්නේ. දිවෙන් රසයක් දැනනකොට ඒ රසාරම්මණයට හිත නැඹුරු වෙලා නම් පවතින්නේ. භවයක් සකස් කරගෙන පවතින්නේ. කයට පොට්ටබ්බයක් අරමුණු වෙනකොට ඒ පොට්ටබ්බාරම්මණය වෙතට හිත නැඹුරු වෙලා නම් පවතින්නේ. භවයක් සකස් කරගෙන පවතින්නේ. මනසට ධර්මාරම්මණයක් අරමුණු වෙනකොට ඒ ධර්මාරම්මණය ඇති පැත්තට හිත නැඹුරු වෙලා නම් පවතින්නේ. භවය සකස් කරගෙන පවතින්නේ. හරි. මෙන්න මේ ස්වභාවය කොහොමද ඒ අපපතිට්ඨිත ස්වභාවය දක්වා වඩන්නේ? මේ රූපයක් අරමුණු වෙනකොට මේ රූපයට හිත නැඹුරු වෙලා වේගෙන් හිත විසිරෙන ස්වභාවය දුරු කරගන්න එක තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. එක මොහොතකට ඕගොල්ලන්ගේ ඇහැට අරමුණක් එනකොට ඒ මොහොතේ රූපයක් කියලා දැනගන්න පුළුවන් වුණොත් මේ පැත්තේ තමයි හිත තියෙන්නේ. හැබැයි මේ රූපේ ඇත්ත කරගෙන හිත විසිරෙන එක අඩු වෙනවා. සද්දයක් ඇහෙනකොට ඒ මොහොතේ හරියට සද්දයක් කියලා හඳුනා ගන්න පුළුවන් වුණොත් සද්ද ඇත්ත කරගෙන තමයි තියෙන්නේ. හැබැයි සද්දෙන් හිත විසිරෙන එක අඩු වෙනවා. විඥානයේ විපුල භාවයටපත් වෙලා අර අபிසංස්කාර සකස් කරන ස්වභාවය කෙලෙසුන්ගෙන් තණ්හා වශයෙන්, මාන වශයෙන්, දික්ටි වශයෙන් ඒ ස්වභාවය අඩු වෙනවා. ගන්ධයක් අරමුණු වෙනකොට, රසයක් අරමුණු වෙනකොට, පොට්ටබ්බයක් අරමුණු වෙනකොට, ධම්මාරම්මණයක් අරමුණු වෙනකොට ඒ ආරම්මණය වෙත හිත නැඹුරු කරගෙන ඇති බවට හිත නැඹුරු වෙලා ඒක ඇත්ත කරගෙන හිත විසිරෙන ගතිය අඩු වෙනවා. රූපේ රූපේ වශයෙන්, ශබ්දේ ශබ්දේ වශයෙන්, ගන්ධේ ගන්ධේ වශයෙන්, රසේ රසේ වශයෙන්, පහස පහස වශයෙන්, ධර්මාරම්මණය වශයෙන් දැනගත්තොත් ඒක තමන්ට මානසිකාරයට හසු කරගන්න පුළුවන් වචනයකින් මානසිකාර කරගන්න. පැහැදිලිද? රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක්, හිතුවිල්ල ආදි වශයෙන් තමන්ට වැටහෙන ඒ මොහොතේම අරමුණු කරගත්තොත් ඒ මොහොතේ අරමුණ ඇත්ත කරගෙන භවය බලවත් කරන එක අඩු වෙනවා. පැහැදිලිද? හරි. එහෙම හිත ඒ මානසිකාරය හඳුනාගත්ත කෙනාට නානාවිධ අරමුණු වල හිත මෙහෙම ගමන් කරනකොට නැවත නැවත එක අරමුණකට නැඹුරුව හිත පැවැත්වුවොත් සමාධි ශික්ෂාව බොහොම ඉක්මනට බලවත් කරගන්න පුළුවන්. ඒ සඳහා තමයි අපි මූල කමඨහනක් කියලා හඳුන්වා දෙන්නේ. පැහැදිලිද? මූල කර්මස්ථානය කියලා කියන්නේ මෙහෙම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් විවිධ අරමුණු වෙනකොට ආධුනික මනසක් තියෙන කෙනාගේ සමාධි ශික්ෂා වැඩිලා නැත්නම් ඒ කෙනාට ඒ මොහොතේ ආරම්මණයන් ඒ විදිහට මානසිකාර කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මූල කමඨහනක්
හිත පවත්වන කෙනා මේ වගේ භාවනා වැඩසටහනක ඉන්නකොට වාඩි වෙලා භාවනා කරනකොට තමන් වාඩි වෙලා S2 පියාගෙන තමන් වෙතට අවධානය යොමු කරගෙන තමන්ගේ හිත සංසුන් කරන කමඨහන වශයෙන් හිත පවත්වන අරමුණ තමයි මූල කමඨහන කියලා කියන්නේ. අපි පොදුවේ උපදෙස් දෙනවා. එහෙම තමන් වෙතට අවධානය යොමු කරගෙන ආස්වාසයේ ප්‍රකටව දැනෙනවා නම් ඒ මොහොතේම ආස්වාසය කියලා දැනගන්න. ප්‍රස්වාසයේ ප්‍රකටව දැනෙනවා නම් ඒ ප්‍රකටව දැනෙන තැන හිත පිහිටවාගෙන ප්‍රස්වාසය කියලා දැනගන්න. අන්න එහෙම හිත පවත්වනකොට ශබ්දයකට අවධානය යොමු වුණොත් ශබ්දයක් කියලා දැනගන්නවා. ඒ අරමුණ ඔස්සේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. නැවත ආස්වාසයේ ප්‍රස්වාසයට හිත යොමු කරගන්න. හිතුවිල්ලක් ආවොත් හිතුවිල්ලක් කියලා දැනගන්නවා. ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. නැවත ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරගන්න. කායික දැනීමක් දැනුණොත් පහසක් කියලා දැනගන්නවා. ඊගෙන ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. නැවත ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරගන්න. ගන්ධයක් දැනුණොත් ගන්ධයක් කියලා දැනගන්නවා. ඊගෙන ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. නැවත ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරගන්න. පැහැදිලිද? හරි. ඒ වගේම සක්මන් කරනකොට, ඇවිදිමින් භාවනාව වඩනකොට තමන් රූපයකට අවධානය යොමු වුණොත් රූපයක් කියලා දැනගන්නවා. නැවත මූල කමඨහන වශයෙන් ඇවිදිනකොට හිත පවත්වන්නේ මූල කමඨහන වශයෙන් ඇවිදිනකොට හිත පවත්වන්නේ වම දකුණ ඔස්සේ. එහෙම නැත්නම් ඇවිදින ක්‍රියාවලිය ඔස්සේ. වම තියනකොට ඒ මොහොතේම වම කියලා දැනගන්න පුළුවන් නම්, දකුණ තියනකොට ඒ මොහොතේම දකුණ කියලා දැනගන්න පුළුවන් නම්, ඒ තමයි ඇවිදිනකොට ඇවිදින බව දැන ගැනීම පිණිස සිහිය වැඩි වීම. එතකොටත් රූපයකට හිත යොමු වුණොත් රූපයක් කියලා දැනගන්න, ශබ්දයකට හිත යොමු වුණොත් ශබ්දයක් කියලා දැනගන්න, ගන්ධයකට හිත යොමු වුණොත් ගන්ධයක් කියලා දැනගන්න, හිතුවිල්ලකට හිත යොමු වුණොත් හිතුවිල්ලක් කියලා දැනගන්න, පොට්ටබ්බයකට හිත යොමු වුණොත් පොට්ටබ්බයක් කියලා දැනගන්න. ඒ ගැන ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව නැවතත් වම දකුණට හිත යොමු කරගන්න. එතකොට ඒ මොහොතේ අරමුණු කරන අරමුණ ඒ මොහොතේම දැනගන්න දක්ෂ වෙනවා. තමන්ගේ හිත එකඟ කරන කමඨහන හිත පවත්වනවා. එතකොට සමාධි ශික්ෂාව ක්‍රමානුකූලව දියුණු වෙනවා. අන්න එහෙම ක්‍රමානුකූලව දියුණු වෙනකොට හිත සංසුන් වෙනවා කියලා කියන්නේ නීවරණ ධර්ම අඩු වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒ ආරම්මණයට නැඹුරු වෙලා හිත වේගෙන් කෙලෙස් වලින් වැඩෙනකොට නීවරණ ධර්ම කියලා කියනවා. නීවරණ ආවරණය කරන ධර්ම. අන්නේ නීවරණ ධර්ම අඩු වෙනකොට හිත සංසුන් වෙනකොට ඒ සිහිය පවත්වන අරමුණේ යථා ස්වභාවය දැනගන්න හැකියාව ලැබෙනවා. හිතේ සංසුන් භාවයේ ටික ටික ගොඩ නැගෙනකොට, කය සංසිඳනකොට, හිත සැහැල්ලු වෙනකොට දැන් යෝනිසෝ මනසිකාරයේ දියුණු කරගන්න දක්ෂ වෙන්න ඕනේ මේ අරමුණු වල ස්වභාවය හඳුනා ගන්නා සුළුව. පැහැදිලිද? අපිට මුලදී ඒ අරමුණට නැඹුරු වෙලා හිත පවත්වනකොට අපේ හිත ප්‍රඥප්තියම ඇසුරු වෙන්නේ. වටාපත, අසවල් කෙනා, අසවල් දේ කියන ප්‍රඥප්තිය ඇසුරු කරලා හිත පවතිනකොට වේගෙන් නීවරණ ධර්ම ඒ ඔස්සේ ඇති වෙනවා. ස්වභාවය අරමුණු කරනවා කියලා කියන්නේ හිත සංසුන් වෙනකොට රූපයක් කියලා අරමුණු වෙච්ච තැන පේන ස්වභාවයක් තියෙනවා. පැහැදිලිද? මේ වටාපත පේන ස්වභාවයට ඕගොල්ලෝ හිත යොමු කරගත්තොත් මේ වටාපත කියන අත්දැකීම තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු අවකාශයේ යම් විදියකට රාශි වෙලා තියෙනවා. සත්‍යයක් පුද්ගලයෙක් කියන තැනත් එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේ කියන තැනත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යම් විදියකට රාශි වෙලා තියෙනවා. මේ රූපේ අරමුණු කරලා, මේ මහා භූත රූපේ අරමුණු කරලා ඇහෙන් අරමුණු කරන ස්වභාවය, එහෙම නැත්නම් රූපයක් කියලා මනසිකාර කරපු තැන යථා ස්වභාවයට හිත තියෙනකොට මේ රූපේ වර්ණ කියන ස්වභාවය ඇහැට අරමුණු කරලා දැනගන්න හිතක් පහළ වෙලා තමයි ඒ අත්දැකීම මේ පැත්තට නැඹුරු කරලා අපි දකින්නේ. එතකොට ඕගොල්ලන්ගේ හිත තියෙන්න ඕනේ පේන ස්වභාවයේදී වර්ණ රූපය ඇහි ආපාතගත වෙලා දැනගන්න හිත පහළ වෙනකොට තමයි ඒ අත්දැකීම පිළිබඳව දැනීමක් පහළ වෙන්නේ. අන්නේ අත්දැකීමට හිත තියන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ රූපේ පේනකොට ආධ්‍යාත්මයේ දැනීමක් පහළ වෙනවා. ඒ දැනීම එහෙම නැත්නම් තින්න සංගතිය ස්පර්ශය කියන කාරණාව පහළ වෙනවා. ඒ ස්පර්ශය කියන කාරණාව තුල අපිට අත්දැකීමක් වශයෙන් ලැබෙන්නේ රූපණ අත්දැකීමක්, විඳින අත්දැකීමක්, හඳුනන අත්දැකීමක්, අபிසංස්කරණය කරන අත්දැකීමක්, දැනගන්න අත්දැකීමක්. අන්නේ අත්දැකීම් පහ තමයි ආධ්‍යාත්මික පැත්තේ තියෙන්නේ. අන්නේ ආධ්‍යාත්මික පැත්තේ යෙදෙන පේන ස්වභාවයට හිත යොමු කරන්න කියලා කියන්නේ. රූපණය කියලා කියන්නේ මේ වර්ණ රූපේ චක්කු ප්‍රසාදයේ ගැටෙනකොට, ආපාදගත වෙනකොට. චක්කු ප්‍රසාදයත් රූප. මේ වර්ණ රූපයත් රූප. මහා භූතයන් උපාදාය කරගෙන පවතින. අන්නේ රූපේ යෙදීම තැන දැනගන්න හිතත් පහළ වෙනකොට එතන අරමුණු වෙන රූපේ ස්වභාවයට තමයි රූපණය කියලා කියන්නේ.
පැහැදිලිද? ඒ රූපේ ස්වභාවය, ඒ ක්‍රියාකාරීත්වය රූපණය කියලා කියනවා. ඒක රූපස්කන්ධය. එතකොට මේ අරමුණු කරලා පහළ වෙන විඳින ස්වභාවය තමයි වේදනා ස්කන්ධය කියන්නේ. ඒ මොහොතේ අරමුණ පිළිබඳව හඳුනා ගන්න ස්වභාවය තමයි සංඥා ස්කන්ධය කියලා කියන්නේ. ඒ අරමුණ ඔස්සේ අபிසංස්කරණය කරන ස්වභාවය තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. ඒ මොහොතේ ඒ රූපය සහ වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයක් ප්‍රත්‍ය කරගෙන දැනගන්න ස්වභාවයට තමයි විඥානය කියලා කියන්නේ. පැහැදිලිද? විඥානනය කියලා කියන්නේ ඒ රූපේ වෙන්කොට දැනගන්න ස්වභාවයට. අන්නේ ස්වභාවයක් තමයි ආධ්‍යාත්මය දෙන්නේ. අන්න එතනට හිත තියන්න ඊළඟට දක්ෂ වෙන්න ඕන. බාහිරින් හිත ආධ්‍යාත්මයට නැඹුරු කරගත්තාම පේන ස්වභාවයක හිත පවතී. සද්දයක් ඇහෙනකොට හිත ඒ පැත්තට නැඹුරු නොවි ඇහෙන ස්වභාවයක හිත පවතී. ගන්ධයක් දැනනකොට ඒ ගන්ධාරම්මණයට හිත නැඹුරු වෙන්නේ නැතුව දැනෙන ස්වභාවයක් පවතී. රසයක් දැනනකොට රසයේ අරමුණු වෙච්ච දෙයට හිත නැඹුරු වෙන්නේ නැතුව රසයේ දැනීමට හිත පවතී. කයට පොට්ටබ්බයක් අරමුණු වෙනකොට පොට්ටබ්බය අරමුණු වෙන දෙයට හිත නැඹුරු වෙන්නේ නැතුව දැනෙන ස්වභාවයට හිත පවතී. ධර්මාරම්මණයක් අරමුණු වෙනකොට ඒ ධර්මාරම්මණය ඇති බවට බාහිරට නැඹුරු වෙන්නේ නැතුව දැනගන්න ස්වභාවයට හිත පවතී. දිට්ඨ සුත මුත විඤ්ඤාත. පැහැදිලිද? අන්නේ ස්වභාවය හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕන. හරි. අන්නේ ස්වභාවය හඳුනා ගන්න දක්ෂ වෙන්න කලින් හිතේ නීවරණ ධර්ම සමතේකටපත් වෙලා තියෙන්න ඕන. හිත සංසුන් වෙලා තියෙන්න ඕන. සංසුන් වෙච්ච මනසට තමයි හිම අරමුණු කරගන්න හැකියාව ලැබෙන්නේ. හිත සංසුන් නම් ඒ සංසුන් මනසෙන් දැක ගන්න පුළුවන්කම ඇති වෙනවා මෙන්න මේ යථා ස්වභාවය. සංසුන් මනසක් තියෙනවා නම් නීවරණ වලින් සංසිඳිච්ච මනසක් තියෙනවා නම් එක මොහොතක එක ආයතනයකට එක අත්දැකීමයි අරමුණු වෙන්නේ. එක ස්වභාවයයි අරමුණු වෙන්නේ. ආස්වාසයේ දැනෙන මොහොතේ කාය ආයතනයේට ඒ දැනීම විතරයි අරමුණු වෙන්නේ. ප්‍රස්වාසයේ දැනෙන මොහොතේ ඒ දැනීම විතරයි අරමුණු වෙන්නේ. සද්දයක් ඇහෙන මොහොතේ ඒ ඇසීම විතරයි අරමුණු වෙන්නේ. රූපයක් පේන මොහොතේ ඒ පේන ස්වභාවය විතරයි අරමුණු වෙන්නේ. රසයක් දැනෙන මොහොතේ රසය දැනෙන ස්වභාවය විතරයි අරමුණු වෙන්නේ. පොට්ටබ්බයක් අරමුණු වෙන මොහොතේ දැනෙන ස්වභාවය විතරයි අරමුණු වෙන්නේ. මනසින් අරමුණක් දැනගන්න මොහොතේ දැනගන්න ස්වභාවය විතරයි අරමුණු වෙන්නේ. පැහැදිලිද? අන්නේ ආයතනය වෙන වෙනම හඳුනා ගන්න දක්ෂතාවය ලැබෙන්නේ හිත සංසුන් වෙනකොට. ඒ හිත සංසුන් වෙන තාක් හිත කොච්චර විසිරුණත් නැවත නැවත මූල කමඨහන හිත පවත්වන්න දක්ෂ වෙන්න ඕන. හිත සංසුන් වුණොත් මූල කමඨහනත් ඒ මොහොතේ හට ගන්න අත්දැකීමක්. සද්දයත් ඒ මොහොතේ හට ගන්න අත්දැකීමක්. එතකොට මූල කමඨහනට සාපේක්ෂව විසිරෙන අත්දැකීම් නැහැ. හැම මොහොතකම හේතුන් නිසා ප්‍රත්‍යයන් නිසා හට ගන්න අත්දැකීමක්. පේන ස්වභාවයක්, ඇහෙන ස්වභාවයක්, දැනෙන ස්වභාවයක්, දැනගන්න ස්වභාවයක්. අන්නේ ඒ මොහොතට අවදිමත් වුණොත් තමයි විදර්ශනා වැඩෙන්න පටන් ගන්න. අන්න එහෙම ස්වභාවයට හිත යොමු කරනකොට ඒ ස්වභාවයේ තියෙන රූප අත්දැකීම් වෙන්කොට දැනගන්න දක්ෂ වෙන්න ඕන. ඒ ස්වභාවයේ තියෙන නාම අත්දැකීම් වෙන්කොට දැනගන්න දක්ෂ වෙන්න ඕන. පැහැදිලිද? දැන් මේ වටාපත ඕගොල්ලන්ට පේනකොට මේ වටාපත බාහිර අත්දැකීම බාහිර තියෙන රූපය සතර මහා ධාතු අවකාශයේ යම් විදිහකට සකස් වෙලා තියෙනවා. දැන් මේ වටාපත පේන මොහොතේ ඕගොල්ලන්ට මේ වටාපත ගැන යම්ම විඳීමක්, හඳුනා ගැනීමක්, දැන ගැනීමක් තියෙනවා නම් ඒ සියල්ලම ආධ්‍යාත්මයේ යෙදෙන දැනීම් ටිකක් විතරයි නේද? එතකොට ඕගොල්ලන්ගේ හිත මේ බාහිරට නැඹුරු වෙන එක නැති වෙන්න නම් මේ පැත්තේ රූපය පමණක් ඇත්තේ කියලා නුවණ තිබුණොත් තමයි ආධ්‍යාත්මයට හරියටම හිත නැඹුරු වෙන්නේ. අපි හිතන, දැනගන්න, හඳුනා ගන්න, විඳින ඒ රූප නිමිත්ත මේක බවටපත් වෙන්නේ නැතුව හිත පවත්වන්න නම් මෙතන සතර මහා ධාතු අවකාශයේ තියෙන රූපයක් කියලා තේරුණොත් ආධ්‍යාත්මයට දැනෙන අත්දැකීම නාම අත්දැකීමක් කියලා වෙන් කරලා දැනගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ආධ්‍යාත්මික අත්දැකීමේ තමයි තියෙන්නේ හිත. ඒ ආධ්‍යාත්මික අත්දැකීමේ තියෙන විඥාන අත්දැකීම, සංස්කාර අත්දැකීම, සංඥා අත්දැකීම, වේදනා අත්දැකීම, රූපණ අත්දැකීම. පැහැදිලිද? හරි. එතකොට ආධ්‍යාත්මික හිත නැඹුරු වෙච්ච කෙනාට ඔන්න මේ මොහොතේ රූපණ අත්දැකීම, වේදනා අත්දැකීම, හඳුනා ගන්න අත්දැකීම, සංස්කාර අත්දැකීම කියන මේ අත්දැකීම් හතර මත පිහිටා සිට තමයි විඥාණය ආරම්භණයක් කරගෙන පිහිටන්නේ. පැහැදිලිද? ඔන්න දැන් මේ සූත්‍රයට ගලපන්න හදන්නේ. මේ රූපයෙන් බාහිරට හිත පතිත වෙනකොට මේ පැත්තේ තියෙන සතර මහා ධාතු රූපය කියලා තේරුනොත් ආධ්‍යාත්මයේ දැනෙන අත්දැකීම මෙහෙට ගැට ගහන්නේ නැහැ. එතකොට ආධ්‍යාත්මයේ අත්දැකීමේ හිත නඹුරු වෙනවා. අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදේ හෝති. ආධ්‍යාත්මයේ හිත පිහිටා සිටනවා, එකඟ වෙනවා.
එතකොට ආධ්‍යාත්මයේ වශයෙන් අරමුණු වෙන්නේ රුප්පණ විඳින හඳුනන අபிසංස්කරණය කරන අත්දැකීමක් දැන ගැනීමක් තියෙනවා. එතකොට විඥානයේ පිහිටා නොසිටින විදිහට කටයුතු කරන කෙනා විඥානයේ පිහිටා සිටින්න එක්කෝ රූප අත්දැකීම අරමුණු කරමින්, වේදනා අත්දැකීම අරමුණු කරමින්, සංඥා අත්දැකීම අරමුණු කරමින්, සංස්කාර අත්දැකීම අරමුණු කරමින්. එතකොට මේ විඥානයේ පිහිටා සිටිනවා කියලා කියන්නේ මේ රූප ධාතුවට ඇලුනොත්, වේදනා ධාතුවට ඇලුනොත්, සංඥා ධාතුවට ඇලුනොත්, සංස්කාර ධාතුවට ඇලුනොත් විඥානයේ රූප වේදනා සංඥා සංඛාරයේ ආරම්මණයක් කරගෙන පිහිටා සිටිනවා. එහෙම නැත්නම් ඒ මොහොතේ හිතට නාම රූපයක් පිහිටා සිටිනවා. විඥානයේ පතිත්‍ිත වෙනවා කියලා කියන්නේ විඥානයේ නාම රූපයක පිහිටා සිටිනවා. පැහැදිලිද? එතකොට නාම රූපයක පිහිටා සිටින ස්වභාවය දුරු කර ගන්න නම් එතන ඇත්ත ඇති හැටි දැන් දැනගන්න දක්ෂ වෙන්න ඕන. එතන සකස් වෙච්ච ස්වභාවය. පැහැදිලිද? ඒ සකස් වෙච්ච ස්වභාවයේ රූපණ අත්දැකීම නිරන්තරයෙන්ම මහා භූතේ ප්‍රත්‍ය කරගෙන සකස් වෙච්ච අත්දැකීම. ඒ මොහොතේ වේදනා සංඥා සංස්කාර අත්දැකීම ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන සකස් වෙන අත්දැකීම. එහෙම තේරුම් ගත්තොත් ඒ මොහොතේ යෙදලා තියෙන නාම අත්දැකීම ඒ මොහොතේ යෙදලා තියෙන රූපණ අත්දැකීම එකක් කියලා බැඳෙන ගතිය නැති වෙනවා. එකක් කියලා බැඳෙන්නේ නාම රූපයක් හිතේ පිහිටියොත්ම තමයි. විඥානේ පතිට්ඨිත වුණොත්ම තමයි. එතකොට මේ නාම මාත්‍රිකව අරමුණු වෙන රූපණ අත්දැකීම සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් නම් පවතිනවා කියලා දැනගත්තොත් ඒ මොහොතේ විඳින හඳුනන සංස්කාර කරන අත්දැකීම ඒ රූපණ අත්දැකීම එකයි කියලා ගැට ගැහෙන්නේ නැහැ. රාගය ප්‍රහීන වෙනවා, ඇලීම ප්‍රහීන වෙනවා. ඒ ආරම්මණයක් කරගෙන ඒ අත්දැකීම පිහිරන ගතිය නැති වෙනවා. එතකොට හුදු දැන ගැනීමක් තියෙන්නේ. අන්නේ දැන ගැනීමෙත් හිත පිහිටන්නේ නැත්තම් විඥානයත් ආරම්මණයක් වශයෙන් පිහිටා සිටින්නේ නැත්තම් අන්න එතන ප්‍රඥාව පිහිටියොත් තමයි විඥානයේ ආරම්මණයක් වශයෙන් පිහිටා සිටින්නේ නැත්තේ. මෙතන පැහැදිලි කරන්නේ විඥාන ධාතුයාචේ භික්ඛවේ රාගෝ පහිනෝ හෝති. රූපණ අත්දැකීම සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බව තේරුම් ගත්ත කෙනා. වේදනා සංඥා සංස්කාර අත්දැකීම ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන හටගෙන නිරුද්ධ වෙච්ච බව තේරුම් ගත්ත කෙනාට යම් දැනීමක් තියෙනවනේ. ඒ දැනීමේවත් ඇලීමක් පහළ කරගන්නේ නැහැ. නාමය මනාකොට තේරුම් ගන්නවා, රූපේ මනාකොට තේරුම් ගන්නවා. මධ්‍ය හිත පවතිනවා දැනීමේ. ඒ දැනීමේ ප්‍රඥාවෙන් යුක්ත වෙනකොට ඒ දැනීම තුලත් ආරම්මණයක් බවට පිහිටා සිටින්නේ නැහැ. පැහැදිලිද? අන්න එතකොට විඥානය අපතිත්‍ිත වෙනවා. අන්ත දෙක හරියට තේරුම් අරගත්තාම නාම ස්වභාවය, රූප ස්වභාවය මධ්‍යෙහි ප්‍රඥාවෙන් නොඇලුනොත්, ප්‍රඥාව ඇසුරු වුනොත් එතකොට ඒ දැනීම නුවණක් බවට පත් වෙනවා. යම් හේතුන් ප්‍රත්‍ය නිසා विद्यमान අත්දැකීම නුවණ බවට පත් වුනොත් අන්න එතකොට විඥානය පිහිටා සිටින්නේ නැහැ. එහෙම විඥානය පිහිටා සිටියේ නැත්නම් විඥානය වැඩෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නාම රූප සංස්කාරයක් වර්ධනය වෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වර්ධනය වෙලා මතු ප්‍රතිසන්දිදායක ස්වභාවයට අபிසංස්කරණය කරන්නේ නැහැ. එතකොට කෙලෙසුන්ගෙන් ආශ්‍රයයන්ගේ හිත මිදෙනවා. කෙලෙසුන්ගෙන් ආශ්‍රයයන්ගේ හිත මිදුනොත් හිත නවතිනවා. හිතේ යෑමීම් ස්වභාවය නැති වෙනවා. හිතේ චුති උත්පත්ති ස්වභාවයක් හට ගන්නවා නම් ඒ ස්වභාවය නැති වෙනවා. හිතේ තණ්හාවෙන් ඇසුරු වෙලා වර්ධනය වෙන ස්වභාවය නැති වෙනවා. නැති වෙනකොට නිරාමිෂ සැනසීම දැනෙනවා. නිරාමිෂ සතුට දැනෙනවා. නිරාමිෂ සන්තුෂිත භාවය දැනෙනවා. එහෙම නිරාමිෂ සන්තුෂිත භාවය දැනෙනකොට හිත කෙලෙසුන්ගෙන් තැති ගන්නේ නැහැ. හිත කෙලෙසුන්ගෙන් තැති ගන්නේ නැති වෙනකොට මෙලොවම පිරිණි වෙනවා. සෞපදිශේෂ පරිනිබ්බාණය කියලා කියනවා. ස්කන්ධ උපදිය සහිතව හිත කෙලෙසුන්ගෙන් ආශ්‍රයයන්ගෙන් මිදෙනවා. කීනා ಜಾති යම්ම ස්කන්ධ පංචකයක අත්දැකීමක් හට ගන්නකොට ಜಾතියක් තිබ්බනම් කෙනෙක් බවට ඉපදින ස්වභාවයක් තිබ්බනම් ඒ මොහොතේ අත්දැකීමේ ඒ ಜಾතිය මෙලොව වශයෙන් නිවා ගන්නවා, ශීන කරනවා, ප්‍රහීන කර ගන්නවා. අබුසිතම් බ්‍රහ්මචර්යයන් යම් බ්‍රහ්මචර්යාවක් යම් ආරෂ්ඨාංගික මාර්ගයක් යමක් පිණිස වැඩුවා නම් ඒ ආරෂ්ඨාංගික මාර්ගය වඩලා අවසන් කරනවා. බ්‍රහ්මචර්යාව පූර්ණේ කරලා අවසන් කරනවා. කතං කරණීයං යම්ම නිවීම පිණිස කල යුත්තක් තිබ්බනම් කර අවසන් කරනවා. නාපරං ඉත්තත්තායති පජානාති මත්ෙහි කටයුත්තක් නැතයි කියලා දැනගන්න. ඉතින් මේ වගේ නුවණකට කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම දක්වාම හිත වඩනකොට තමන් ඒ මොහොතේ අරමුණු වෙන අත්දැකීමේ තමන්ට දැනෙන වැටහෙන මට්ටමේ ඉඳලා මේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන මට්ටම දක්වාම යෝනිසෝ මානසිකාරය බලවත් කරන ක්‍රමයට ප්‍රතිපදාව දියුණු කරන්න ඕන. පැහැදිලිද?
සක්මන් කරනකොට වේවා පරියංක භාවනාවේදී වේවා ඒ අතර අනිකුත් කටයුතු කරන සෑම අවස්ථාවකම වේවා තමන් මේ මානසිකාර්ය හරියට හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕන. පැහැදිලිද? එහෙම හඳුනා ගන්න කෙනා තැන තැන එකතු වෙලා කතා කර ඉන්නේ නැහැ. වෙන වැඩ කරන්නේ නැහැ. හැම මොහොතකම තමන්ට නැඹුරු වෙච්ච අවධානයක් තියාගන්න තමයි දක්ෂ වෙන්න ඕන. අපේ හිත රූපයක් පේනකොට බාහිර කෙනෙක් කියලා හැංගිලා ඒ පැත්තට නැඹුරු වෙනකොටම ආධ්‍යාත්මික නැඹුරු කරගන්න දක්ෂ වෙන්න ඕන. එතනට සිහිය නුවණ එකඟ භාවයේ යෙදিলা පවතින්න ඕන. පැහැදිලිද? සද්දයක් ඇහෙනකොට ඒ පැත්තට නැඹුරු වෙනකොටම ආධ්‍යාත්මයේ ඇහෙන ස්වභාවයට හිත යොමු කරගන්න දක්ෂ වෙන්න ඕන. එහෙම ඒ ස්වභාවයට හිත යොමු කරගත්ත කෙනාට තමයි මේ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ ස්වභාවය මනාකොට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ස්වභාවයන් මනාකොට තේරුම් ගත්ත කෙනාට තමයි මේ නාම රූප ධර්මයන් සකස් වෙලා තියෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ හේතුන් නිසා ඒ ප්‍රත්‍යයන් නිසා සකස් වෙන අත්දැකීමක් තියෙනවා. අන්නේ හේතු ප්‍රත්‍ය නිසා සකස් වෙන අත්දැකීම හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන බව මනාකොට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ නිරුද්ධ වෙන බව මනාකොට හඳුනා ගත්තොත් තමයි විඥාණයට රූපේවත් වේදනාවේවත් සංඥාවේවත් සංස්කාරේවත් පිහිටක් නොලැබෙන්නේ. එහෙම නැත්නම් පංච බීජයන් යම් බීජයක් පොළවේ තිබ්බට පස්සේ වතුර දැම්මොත් තමයි ඒක වැඩෙන්නේ. ඒ වගේ නුවණ යෙදුනොත් අර විඥාණය රූප වේදනා සංඥා සංඛාර කියන ආරම්මණයන්ගේ පිහිටා සිටින්නේ නැති වෙනකොට තෘෂ්ණාවෙන් ඇසුරු වෙන්නේ නැති වෙනකොට එතන තියෙන නිවීම තමයි නිරෝධය තමයි අපපතිත්‍ිත ස්වභාවය තමයි අරමුණු කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒතකොට විඥාණය වැඩෙන්නේ නැහැ, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අபிසංස්කරණය කෙරෙන්නේ නැහැ, මතු ප්‍රතිසන්දිදායක ස්වභාවයේ ക്ഷീණ වෙනවා. එහෙම ආරම්මණයක් ගානේ මානසිකාරය නුවණ යෙදුනොත් තමයි ඒ අපපතිත්‍ිත ස්වභාවය මනවින් එළඹ සිටවා ගන්න මට්ටම දක්වාම සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගේ හිත නිවන මට්ටම දක්වාම දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ සඳහා ප්‍රතිපදාව වඩන කෙනා මේ සතිපට්ඨානය කියන එක දියුණු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. සිහිය පිහිටවීම. සිහිය පිහිටවනකොට තමයි Tamanට ඒ මොහොතේ ඒ අරමුණේ හිත පිහිටියා කියලා දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම සතිපට්ඨානයේ අඛණ්ඩව දියුණු කරනකොට අභිජ්ජා දෝමනස්යන්ගේ හිත මිදෙනකොට නීවරණ ධර්ම බොහොම පහසුවෙන් ප්‍රහීන කරගන්න පුළුවන්. එහෙම නීවරණ ධර්මයන් ප්‍රහීන කරගත්තොත් තමයි මේ සිහිය පිහිටවන අරමුණේ සතිපට්ඨාන භාවනාවක් වශයෙන් දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. සිහිය පිහිටව වැඩිම. එතකොට මේ සිහිය පිහිටවන අරමුණේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා. ඒ ආරම්මනේ සමුදය වය කියන කාරණා මනාකොට හඳුනා ගනිමින් නුවණ වැඩෙනකොට අර ආරම්මණය මත පිහිටා සිට විඥානයේ පිහිටන ස්වභාවය දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න එහෙම කෙලෙස් ප්‍රහීණය කරන ප්‍රතිපදාවක මනාකොට දියුණු කරගන්න උත්සාහවත් වෙන කෙනා හැම මොහොතකම සිහිය පවත්වන්න උත්සාහවත් වෙන්න, නීවරණ ධර්ම දුරු කරගන්න, නීවරණ ධර්ම දුරු කරගත් එකඟ හිතින් විදර්ශනා ගුණ දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. එහෙම උත්සාහවත් වෙලා අද දවසට තමන් ආපු අර්ථය සාක්ෂාත් කරගන්න මේ වගේ විවේක සෙනසුනක් ඇසුරු කරන එකේ ප්‍රයෝජනය මුදුන්පත් කරගන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා සිළු දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම සිතින් ප්‍රාර්ථනා කරනවා. දැන් මේකේ කෙලවර අර්ථයේ සංස්කාරයන්ගේ උපේක්ෂාවටපත් වෙලා හිත කෙලසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මුදවා ගැනීම දක්වාම විස්තර වෙලා තියෙනවා. මූලික ස්වභාවයේ හිත පවත්වනකොට සංස්කාර උපේක්ෂාවට තමයි හිතපත් වෙන්නේ. දැන් මේ අරමුණ ඇත්ත කරගෙන මේ පැත්තට හිත නැඹුරු වෙලා හිත විසිරෙන එක අඩු වෙනවා. අඩු වෙනකොට එතනත් යම් උපේක්ෂාවක් ගොඩනගෙනවා. ඒතර ආධ්‍යාත්මික හිත පවතිනවා. හැබැයි ආධ්‍යාත්මික හිත පැවතුනත් යම් කැළඹීමක් කම්පනයක් තියෙනවා. ඒකෙත් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එතකොට යම් උපේක්ෂාවේ තවත් බලවත් වෙනවා. උපේක්ෂාවේ විවිධ මට්ටම් වලින් බලවත් වෙනවා. එහෙම බලවත් වෙනකොට උපේක්ෂාවේ හිත පිහිටනවා කියලා කියන්නේ එතන අවිද්‍යානුසය විතරයි අනුසය වෙලා තියෙන්නේ. උපේක්ෂාවේ හිත නැත්තම් එක්කෝ ඇලීමේ ගැටීමේ හිත තියෙන්නේ. ඇලීමේ තියෙනවා නම් රාගය අනුසය වෙනවා. ගැටීමෙන් තියෙනවා නම් ද්වේෂය අනුසය වෙනවා. එතකොට හිත උපේක්ෂාවට ගත්ත කෙනාට තමයි එතන අවිද්‍යාව දුරු වෙනවා කියලා කියන්නේ එතන ප්‍රඥාව අනුග්‍රහ වෙනවා. එතකොට විඥානීය රූපේවත් වේදනාවේවත් සංඥාවේවත් සංස්කාරයේවත් පිහිටා සිටින්නේ නැහැ. නුවණින් දැක්කොත් තමයි ඒ සංස්කාර උපේක්ෂාවේ තියෙන මුලාවත් දුරු කරගන්න පුළුවන්. විදර්ශනා ඥානයේ බලවත් අවස්ථාව තමයි සංස්කාර උපේක්ෂාව කියලා කියන්නේ. අන්නේ උපේක්ෂාවත් අතහැරෙන මට්ටම තමයි එතන නුවණින් පිරිසිඳ අවබෝධ කරගන්නවා. එතන ඒ උපේක්ෂා වින්දනයේ තියෙන ඒ උපේක්ෂාවේ තියෙන අවිද්‍යාව ප්‍රහීන කරගන්න ස්වභාවය. එතකොට හිතට පිහිටන්නේ නැහැ. සංස්කාර උපේක්ෂාවෙත් යම් පිහිටා සිටීමක් තියෙනවා. රූපේ වේදනාව සංඥාව සංස්කාරයේ විඥානයේ ආරම්භය. පිහිටා සිටින හැබැයි උපේක්ෂක.
හිත ඒ ස්කන්ධ ධර්මයන්ගේ නොපිහිටන්නේ මනාකොට ඒ තෘෂ්ණාවේ ඇලෙන ස්වභාවය දුරු වුණොත්. එතකොට රූප ධාතුව ආරම්මණයක් කොට හිත පිහිටන්නේ නැහැ. වේදනා ධාතුව ආරම්මණයක් කොට හිත පිහිටා සිටින්නේ නැහැ. සංඥා ධාතුව ආරම්මණයක් කොට විඥානය පිහිටා සිටින්නේ නැහැ. සංස්කාර ධාතුව ආරම්මණයක් කරගෙන විඥානය පිහිටා සිටින්නේ නැහැ. ඒ දැනීමවත් ඒ විඥාන ධාතුවවත් ආරම්මණයක් කොටගෙන හිත පිහිටා සිටින්නේ නැහැ. එතකොට හිත නොපිහිටියා කියලා කියනවා. අපපතිත්‍ිත වුණා කියලා කියනවා. අන්න ඒ මට්ටම තමයි අරමුණු කරගනිමින් කෙලවර මනාකොට නාම රූපයක නොපිහිටන මට්ටම. පේන, ඇහෙන, දැනෙන, දැනගන්න අත්දැකීම් වල නොපිහිටන මට්ටම තමයි අරිහත් භාවය කියලා කියන්නේ. ඊට මෙහයින් මේ අපපතිත ස්වභාවය අරමුණු වෙනකොට අපිට යම් අත්දැකීමක ඕලාරිකව කෙලෙස් වලින් ග්‍රහණය වෙන මට්ටම් තමයි දුරු වෙන්නේ. අරමුණක් එනකොට අපේ හිත ඒ ස්කන්ධ පංචකය මත පිහිටා සිට සක්ඛා එහෙම නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධය මත පිහිටා සිට වැරදි දෘෂ්ටියකින් තමයි ග්‍රහණය වෙන්නේ. පුද්ගලයෙක් කියන ස්වභාවයෙන් හිත නැඹුරු වෙන ගතිය. දෙයක් කියන ස්වභාවයෙන් ඒ නැඹුරු වෙන ගතිය ස්කන්ධ පංචකය අරමුණු කරලා. අන්නේ ගති ස්වභාවය දුරු වෙනවා. මූලික වශයෙන් ගොරෝසු කෙලෙස්ය තමයි දුරු වෙන්නේ. එතකොට විචිකිච්ඡාවක් තිබ්බන. එතන තියෙන ධම්ම නියාමතාවේ සැකයක් තිබ්බද? තමන් මම ඉන්නවද නැද්ද, අතීතේ හිටියද නැද්ද, අනාගතේ ඉන්නවද නැද්ද ආදී වශයෙන් අර මේ විචිකිච්ඡාදිය තිබ්බන. ධර්මතා පටිච්චසම්පන්න ධර්මතාවය පිළිබඳව විචිකිච්ඡාදිය තිබ්බන. අන්නේ විචිකිච්ඡාව ප්‍රහීන වෙනවා. එතකොට යම් නිවීමක් පිණිස යම් වෘතයක් රැක්කන, සීලය පරාමාස කරගෙන රැක්කන, ඒක දුර වෙනවා. එතකොට නිවීම පිණිස අදාළ සීලයකින් යුක්ත වීම, එතකොට විචිකිච්ඡාව ප්‍රහීන වීම, සක්කාය දිට්ඨිය ප්‍රහීන වීම මුලින්ම මේ අපපතිත ස්වභාවය අත්දකින්න කෙනාගේ ලක්ෂණය. ඒ අපපතිත ස්වභාවය අත්දැක්කත් එහෙම නැත්නම් සෝවාන් මාර්ගඥානෙ පහළ වුණත් එහෙම නැත්නම් දැනගත්ත සම්‍යක් දෘෂ්ටියේ මුලින්ම එළඹ සිටින මට්ටමටම හිතපත් වුණත් ඒ කිනාට නැවත රූපාරම්මණයක් අරමුණු වෙනකොට සද්ධාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පුට්ඨාරම්මණයක්, ධම්මාරම්මණ අරමුණු වෙනකොටත් දිට්ඨි මට්ටමින් හිත කැළඹුණ නැති වුණාට කාමරාග පටිගයන්ගේ හිත කැළඹෙන්න පුළුවන්. ඒ කෙලෙසිය බලවත් වේ දෙන්න පුළුවන්. අන්න ඒ මට්ටම ප්‍රහීන වෙන විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම වැඩෙනකොට, ප්‍රඥා ශික්ෂා වැඩෙනකොට, එතකොට විඥානයේ පිහිටා සිටින්නේ නැති මට්ටමට හිතපත් වීම තමයි සකදාගාමී මාර්ගඥානෙ ඕලාරික කාමරාග ප්‍රහීන වීම. තව තවත් අරමුණු වෙනකොට සියුම් කාමරාග පටිගයන්ගේ හිත කැළඹෙන මට්ටම ප්‍රහීන කිරීම තමයි අනාගාමී මාර්ගඥානය කියලා කියන්නේ. එහෙම කාමරාග පටිගයන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන උනත් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච අවිජ්ජා. රූප රාග කියනකොටම දැන් මේ වටාපත දැන අරමුණු කරමින් ආධ්‍යාත්මයේ යෙදෙන රූපණ අත්දැකීමක් තියෙනවානේ. එහෙම නැත්නම් ඒ නිමිති රූපයක් තියෙනවානේ. එහෙම නැත්නම් නාම මාත්‍ර රූපයක් තියෙනවානේ. අන්නේ රූපේට අර මේ වේදනා සංඥා සංස්කාරයන් එකක් කියලා බැඳෙන ගතිය තමයි රූප රාගයේ නිරන්තරයෙන්ම තියෙන ලක්ෂණය. ආධ්‍යාත්ම හිත තියෙනවා. හැබැයි අර ඒ ගතිය දුරු වෙන්නේ සමුච්ඡේද වශයෙන්ම දුරු වෙන්නේ අරිහත් මාර්ගඥාන. රූප රාගය කියන එක. අරූප රාගය කියන එකේ රූප සංඥාවත් ඉක්මවලා හිත පවත්වනකොට. පටිඝ සංඥාව දුරු කරලා රූප සංඥාව ඉක්මවලා නානත් සංඥා මනසිකාර කරන්නේ නැතුව හිත පවත්වන අවස්ථාවල ආකාශය අරමුණු කරලා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ආකාශය අරමුණු කරලා පවත්වන හිතම අරමුණු කරලා පවත්වන අවස්ථාව වෙන්න පුළුවන්. කිසිවක් නැහැ කියන හිතත් නැහැ කියන මට්ටම අරමුණු කරන අවස්ථාව වෙන්න පුළුවන්. සංඥාවක් ඇත්තේද නැති මට්ටම අරමුණු කරන අවස්ථාව වෙන්න පුළුවන්. අරූපේවත් හිත පිහිටන්නේ ඒ මට්ටම හිත පිහිටනකොටත් ඇලෙන ගතිය දුරු වීම තමයි අරූප රාග කියන්නේ. රූප රාග, අරූප රාග, මාන කියනකොට මේක දකිනකොට හිතේ මොකක්ද මැනීමක් තියෙනවා හැම මොහොතකම. වෙමි කියන හැඟීමත් එක්ක අරමුණ දැනගන්න මම වෙමි කියන හැඟීමත් එක්ක මේ බාහිරත් එක්ක මනින ගතියක් තියෙනවා. අන්නේ මැනීම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ අරිහත් මාර්ගයේ. වෙමි කියන හැඟීම, අස්මිමානය කියන. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච. උද්ධච්ච කියලා කියන්නේ ආරම්මණයක් එනකොට හිත සැලෙන ගතිය. අරමුණේ මොකද්ද කම්පනයක් තියෙනවා. හිත කෙලෙස් යෙදිච්ච ගමන් කම්පනයක් තියෙනවා. ඒ කම්පණය දුරු වෙන්නේ උද්ධච්චය කියන ස්වභාවයේ දුරු වෙන්නේ අරිහත් මාර්ගයේ. උද්ධච්ච, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. අවිජ්ජා කියලා කියන්නේ ඒ අරමුණේ යම්ම මුලාභාවයක් තිබ්බනම් ඒ සියලුම මුලාභාවය දුරු වෙන්නේ අරිහත් මාර්ගඥානෙ. එතකොට මේ මට්ටම් වලදී තමයි ඒ අපපතිත්‍ිත මට්ටම අරමුණේ ස්වභාවයන් වෙනස්. මූලික කෙලෙස් ග්‍රහණය වෙච්ච ස්වභාවයන් දුරු වෙනකොට මුලින්ම අරමුණ වෙන අපපතිත්‍ිත මට්ටම තමයි සෝවාන් මාර්ගඥානය කියන්නේ. ඊළඟට අරමුණ වෙන අපපතිත්‍ිත මට්ටම තමයි සකදාගාමී මාර්ගඥානය කියන්නේ. තවත් කෙලෙස්යේ බලවත් දුරු වෙනකොට අරමුණ වෙන මට්ටම අනාගාමී මාර්ගඥානය කියනවා. සියලුම කෙලෙසුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහීන වෙනකොට අපපතිත්‍ිත මට්ටම අරමුණ වීම තමයි අරිහත් මාර්ගඥානය කියලා කියන්නේ.
ඒ නිසා උපේක්ෂාව තමයි වැදගත් වෙන්නේ. හැම මොහොතකම උපේක්ෂාව වැදගත් වෙනවා. වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වෙන වැඩ කරනකොට, ඉස්සරහා බලනකොට, වටපිට බලනකොට හැම මොහොතකම හිත කලඹව ගන්න නැතුව ආධ්‍යාත්මයට නැඹුරුව හිත පවත්වන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂ වෙනකොට ඒ රූප සංඥාවට හිත තිබ්බහම මේ අරමුණෙන් හඳුනා ගන්න අත්දැකීමට හිත තිබ්බහම ඒ අත්දැකීම සංකත වශයෙන් සකස් වෙලා නිරුද්ධ වෙන බව හරිය තිබ්බොත් දැනුවත් භාවයේ තිබුණොත් ඊට සාපේක්ෂ නුවණක් කරනවා. ඊට සාපේක්ෂ උපේක්ෂාවක් කරනවා. ඊට සාපේක්ෂ අවිද්‍යාව ප්‍රහීන වෙනවා. අන්න ඒක බලවත්ව අඛණ්ඩව වඩන්න ඕනේ. අඛණ්ඩව අනවර්තිතව වඩන්න ඕනේ. එතකොට තමයි මේ අපපතිත ස්වභාවය එළඹ සිටින මට්ටමට හිතපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද දන්නේ? ඔව්. ඒ නිසා උපේක්ෂාව කියන එක වැදගත්. හැම මොහොතකම උපේක්ෂාව වැදගත්. ඒ උපේක්ෂාව මූලකමටහන වෙන්න පුළුවන්, වෙන අරමුණක වෙන්න පුළුවන්. ඒ උපේක්ෂාව පුරුදු කරලා ඒ උපේක්ෂාවේ තියෙන අවිද්‍යාව දුරු කිරීම තමයි විඥානය අපපතිත වෙන්න තියෙන ස්වභාවය. ඒ නිසා හැම කෙනාම මේ සඳහා උත්සාහවත් වෙන්න තම තමන් වශයෙන් අනිත් අයට බාධා වෙන්නේ නැති විදිහට මූලික උපදේශ මත පිහිටා සිට සෑම මොහොතකම ප්‍රතිපදාව දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය